එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ නුඹ කුමකටද මා දුටු තැන විමසන්නේ මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ කිමදේ කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ සිංහල ශෛලී එහෙවත් නැත්නම් එච්.එම්. කුඩලිගමයන් ලියනවා ලස්සන කාව්‍ය සංග්‍රහය. මොකක්ද? ගංගාවේ සංගීතය. ගංගාවේ සංගීතයේ තියෙනවා ජීවන දර්ශනය මනාව පැහැදිලි කරන ලස්සන කවි පන්ති ගණනාව. ඒ කවි පන්ති ගණනාව අතර කවි කතාවක් එපිසෝඩ් නම්බර් 1 වෙනුවෙන් මම අද තෝරගන්නේ එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ මිනිසුන් ගෙහින් නිතරම ආපසු එන්නේ කිමදැයි කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ වචනාර්ථය ගත්තොත් සරල නමුත් ගැඹුරු ජීවන අර්ථයක් තියෙන ලස්සන කවියක් තමා මෙන්න මේ එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ කවිය. මෙන්න මේ කවියේ ගංගාවෙන් ප්‍රශ්න අහනවා ගංගාවෙන් ප්‍රශ්න කරනවා එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ ගංගාව අහනවා ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ කිමදැයි කියා කිසිවෙක් ඇයි නොසොයන්නේ ගංගාව ප්‍රශ්න කරනවා ඔබ මගෙන් අසාවි ඔබ කොහේ සිටද එන්නේ කොහෙටද යන්නේ මට උත්තරයක් ඇති මහවැලි ගංගාව නම් මහවැලි ගංගාවට කියන්න පුළුවන් මම ශ්‍රීපාද කඳුමුදුනෙන් පටන්ගෙන මම ත්‍රිකෝණාමලයෙන් මහ මුහුදට එකතු වෙනවා. හැබැයි මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ ඉපදෙන්න කලින් කොහෙද හිටියේ? ඔබට උත්තරයක් නැහැ. ඔබ මියදුනාට පස්සේ යන්නේ කොහෙද? ඔබට උත්තරයක් නැහැ. සිංහල ශෛලියේ මේ කවි පෙළි ටික මෙහෙම ගලපන්න පුළුවන් නම් කියලා මම හිතුවා. කොහොමද? දිය උල්පතක් ආරම්භ වෙන මහා ගංගාව මහා සයුරට එකතු වුණාට පස්සේ හෝ ඒ අතර මගදී සූර්යාලෝකයේ හිරු එළිය හින්දා අපි විද්‍යාවෙන් දන්නවා ජලය වාෂ්පීකරණය වෙනවා. ජලය වාෂ්පීකරණය වෙලා ඉහළට යන්න සිසිල් වෙලා අවසානයේ මහ වලාකුළු බවට පත් වෙනවා. මේ වලාකුළු නැවත වර්ෂා විදියට මහ පොළවට එකතු වෙනවා. ගස් වලින් උරා ගන්න ජලය උත්සේදනය වෙලා ඒ වලාකුළු වලටම එකතු වෙලා නැවත වර්ෂා විදිහට මේ පොළවට එකතු වෙනවා. එහෙනම් අපි ඕකට සරලව විද්‍යාවේදී කියනවා ජල චක්‍රයක් කියලා. ජල චක්‍රයෙන් අපිට කියන්න පුළුවන් උල්පතකින් පටන් ගන්න ගඟ මහ මොහොතට ගියාම සහ ඒ අතරමඟදී වාෂ්පීකරණය උත්සේදනය වගේ ක්‍රියාවලි වලින් ඒ ජලයම ආකාශයට ගිහිල්ලා නැවත මෙතනට එකතු වෙනවා. චක්‍රයක් රවුමක් නොනවතින ගමනක්. ඒ වගේ තමයි අපේ ජීවිතය. ඉපදෙනවා ගලාගෙන ගිහින් යම් දිනක මියදුනාට පස්සේ නැවත අපි කොහේ හෝ ඉපදෙනවා. නැවත ගලාගෙන ගොස් මියදෙනවා. එහෙනම් ජල චක්‍රය වගේමයි මිනිසාගේ සංසාර චක්‍රය. එහෙනම් අන්න ඒකයි එච්.එම්. කුඩලිගම එහෙම නැත්නම් සිංහල ශෛලී පරිසරයයි ගංගාවයි එකතු කරලා අපෙන් ප්‍රශ්නයක් අහනවා. මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ කිමදැයි කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ. හිතන්න. එක රටක වගේ කාව්‍ය සංග්‍රහයන් රසක් ලොවට දායාද කරපු සිංහල ශෛලී හෙවත් එච්.එම්. කුඩලිගමයන්ගේ ගංගාවේ සංගීතය නම් වූ පද්‍ය සංග්‍රහයේ තියෙන මේ පුංචි කවිය කොතෙක් දුරට ජීවන දර්ශනය විදහාපානවද කියලා. හිතන්න